මීපැණි සඳහාත් සහතිකකරණයක් අවශ්‍යද? ශ්‍රී ලාංකිකයන් විදිහට අපි මීපැණි ආහාරයක් විදිහට භාවිතා නොකළත් නිතර දෙවේලේ අපි මේක ඖෂධයක් විදිහට භාවිතා කරනවා. ඖෂධයක් විදිහට මීපැණි භාවිතා කරනකොට ගුණාත්මක මීපැණි සපයා ගැනීම විශාල ගැටලුවක් වෙලා තියෙනවා. මේ පිළිබඳ විශේෂ අවධානය යොමු කරපු මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අපි මීපැණි නිෂ්පාදන ක්‍රියාවලිය සහතිකකරණයකට ලක් කිරීමට කටයුතු කරා. මෙහිදී මීපැණි නිෂ්පාදනය කරන ව්‍යවසායක කණ්ඩායම කෘෂිකර්ම උපදේශක මහත්තුරු හරහා ලියාපදිංචි කරවා ගැනීම තමයි මූලික පියවර වෙන්නේ. මේ නිෂ්පාදකයන් ලියාපදිංචි කර ගැනීමෙන් අනතුරුව මේ නිෂ්පාදන ක්‍රියාවලියේ තියෙන විවිධ පියවරයන් නිරන්තරයෙන් කෘෂිකර්ම උපදේශකතුමාගේ අධීක්ෂණයට ලක් වෙනවා. මෙතනදී සුවිශේෂීම අවස්ථාව වෙන්නේ මීපැණි නිස්සාරණය කරන අවස්ථාව. මේ මීපැණි නිස්සාරණය කරන ක්‍රියාවලිය කෘෂිකර්ම උපදේශකතුමා ඉදිරියේදී තමයි සිද්ධ කරන්නේ. කෘෂිකර්ම උපදේශකතුමා ඉදිරියේදී නිස්සාරණය කරන මීපැණි මේ වගේ කටපළල් බෝතල් වලට අපි ඇසුරුම්කරණය කරනවා. මේ ඇසුරුම්කරණය කිරීමේදී අපි මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහතිකකරණය කරන ලද මීපැණි කියලා අපි විශේෂිත ස්ටිකරයක් මේ ඇසුරුමේ අලවනවා. ඒ නිසා මම හිතන්නේ මේ නිෂ්පාදනය විවෘත කරාට පස්සේ නැවතත් මේ ස්ටිකරයේ තිබ්බ විදිහටම ඇලවීමේ හැකියාවක් නැහැ. ඒ නිසා මේකට වෙනත් ද්‍රව්‍ය එකතු කිරීමේ හැකියාවක් සිද්ධ වෙන්නේ නැහැ. විශේෂයෙන්ම නිසාරණය කරන අවස්ථාව, මේ ඇසුරුම්කරණය, ලේබල් කිරීම මේ සියල්ලක්ම කරන්නේ කෘෂිකර්ම උපදේශකතුමාගේ ඍජු අධීක්ෂණය යටතේ. ඒ හරහා අපිට අපේ මීපැණි ලබා මිලදී ගන්න අපේ පාරිභෝගික ජනතාවට ඉතාමත්ම විශ්වාසයෙන් යුත් ගුණාත්මක මීපැණි නිෂ්පාදනය කිරීමේ හැකියාවක් ලැබිලා තියෙනවා. ඉතින් මීපැණි සහතිකරණය ගැන කතා කරනකොට අපිට ගුණාත්මක මීපැණි ලබා ගැනීම ගැන ගැටලුවක් ඇතිලා තියෙන වෙළඳපොළේදී. ඒකට විසඳුමක් ලෙස අපි මේ බැද්දේගම බිකු සමිතියත් එක්ක කතා කරලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණ දායකත්වයේ යටතේ ඉතා සාර්ථකව සිදු කරගෙන යනවා. ඉතින් අපි මීපැණි නිෂ්පාදනය කිරීමේදී අපි ගොවි මහතුරුන්ගේ බීමැසි ජනපද ස්ථානගත කිරීමේ සිට මීපැණි නිස්සාරණය කිරීම දක්වා කාලයේදී තාක්ෂණ කටයුතු අධීක්ෂණය කරලා ඔබතුමාට අවශ්‍ය උපදෙස් ලබා දීලා එතකොට මේ පැණි සාර්ථකව නිෂ්පාදනය කරනවා. හැබැයි ඒ තව දෙයක් අපි සිදු කරනවා. ගොවි මහතුරුන්ගේ අවශ්‍ය තොරතුරු ලබා ගැනීම අපි පොඩි සටහනක් හදලා චෙක් ෂීට් එකක් හදලා තිනවා. ඉතින් ඒ චෙක් ෂීට් එකදී එතුමියන් කරන වැඩසටහන ඉතා සාර්ථකව සාර්ථක කරලා තිනවද, සාමාන්‍යයෙන් කරලා තිනවද, නැත්නම් දුර්වල මට්ටමේ තියෙන්නේ කියලා අපි සටහන උදාහරණයක් ලෙස ජනපද ස්ථානගත කිරීම අපි කතා කරොත් ඒ ගොවි මහත්මයා ඉතා සාර්ථකව තියෙනවා නම් අපි එතන මාක් කරනවා ඉතා සාර්ථකව ජනපදයක් ස්ථානගත කරලා තිනවා කියලා. ඒ වගේම පැණි නිස්සාරණය කරනකොට අපේ ගොවි මහතු ඉතා සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරලා තිනවා නම් අපි එතන ඉතා සාර්ථකව පැණි නිෂ්පාදනය කටයුතු වලට සූදානම් වෙලා තිනවා කියලා. ඉතින් ඒ අධීරයේ සාර්ථක වුණාට පස්සේ තමයි අපි පැණි නිස්සාරණය කරන්නේ. ඉතින් පසු පියවරක් මොකක් හරි ගැටු සහගත තිබ්බොත් අපි පැණි නිස්සාරණය කර සහතික ක්‍රමවේදයට අපි සිදු කරන්නේ නැහැ. ඉතින් අපි ජනපදයක් ඉතා සාර්ථකව නඩත්තු කරලා පැණි නිස්සාරණය කිරීමේදී අපි ඉස්ලාම් ජනපදයක් පරීක්ෂා කරලා පැණි බද රාමුව වල අපි බලනවා 75ක් 80ක් විතර පැණි බද සම්පූර්ණ පුරලා තියෙන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ ඉතා සාර්ථකව පැණි පුරලා තියෙන පැණි වදයක්. ඉතින් මේ අවස්ථාව තමයි අපි බලාපොරොත්තු වෙන්නේ පැණි නිස්සාරණය කිරීමට සුදුසු අවස්ථාව ලෙස. ඉතින් මේ වගේ සිදුරු වහල් තිබෙන්නේ නැත්නම් අපි ඒක තව දින කිහිපයක් තියෙනවා. ඉතින් මේ අවස්ථාව ඊටාම සුදුසු අවස්ථාව. ඉතින් මේ වලින් තමයි අපි පැණි නිස්සාරණය කරලා මේ අපි බෝතල් වලට ගන්නවා. බෝතල් වලට ගන්නකොට අපි ගන්න උපකරණ වල වැදගත් උපකරණ වල තියෙන සෞඛ්‍ය ආරක්ෂක ඉතාම වැදගත් වෙනවා. ඉතින් ඒ ගන්න බෝතල් හොඳින් ජීවාණුහරණය කර ගන්න ඕනේ. ජීවාණුහරණය කරලා හොඳට පිරිසිදු කර බෝතල් තමයි අපි යොදාගන්නේ. ඉතින් අපි නිස්සාරණය කරගත් අර අපි කලින් සඳහන් කරපු වදරාමි වලින් නිස්සාරණය කරගත්තු පැණි එතකොට අපි නිස්සාරණය කරගෙන මේ වගේ අපි බෝතල් වලට අසුරු කරගන්නවා. ඒ අසුරු කරලා අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තියෙන සහතිකරණ යටතේ ඒ ගොවි මහතා ඉතා සාර්ථක සිදු කරගෙන තිබෙනවා නම් අපි මේ වගේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සහතික ක්‍රමවේදයට යටත්ව එතුමිය සඳහන් බව මෙතන ස්ටිකරයක් අලවනවා. මේක තමයි අපි සහතික ක්‍රමවේදයේදී අපි සිදු කරන ක්‍රමවේදය.